ඔයා ගර්භණී කියලා ගර්භණී කාඩ් එකක් ලියනකොට ඔයාගේ මිඩ්වයිෆ් මිස් ඔයාට කියන්නට ඇති UFR කියලා පරීක්ෂණයක් කරගන්නට කියලා. එහෙමත් නැත්නම් ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමා ඔබට නියම කරන්නට ඇති අර බ්ලඩ් රිපෝට් ටිකකුත් එක්ක UFR පරීක්ෂණයක් කරගන්නට කියලා. ඇයි මේ UFR පරීක්ෂණය වැදගත් වෙන්නේ? ඔයා දන්නවා ඔයා වතුර බොන එක චුට්ටක් අඩු වෙනවා, ඔයාට අප්පිරිය ගතියක් එනවා. මේ නිසා ඔයාගේ වතුර බොන එක අඩු වෙනවා ගර්භණී මුල් කාලේදී විශේෂයෙන්ම. ඒ වගේම තමයි මේ වතුර බොන එක අඩු වෙන එකත් එක්ක ඔයාට නොදැනීම ඔයාට මුත්‍රාසාධනයක් එන්නට පුළුවන්. ඉතින් මේ මුත්‍රාසාධනය ඔයා නොදන්නවා වුණාට පැතිරිලා ඔයාගේ වකුගඩු වලට ඒක පැතිරිලා ගිහිල්ලා ඒ විස බීජය පැතිරීම නිසා ඔබේ දරුවා ගබ්සා වීමට සහ ඒ වගේම දරුවා අඩු වයසින් හම්බ වෙන්න අඩු සති ගානකින් හම්බ වෙන්නටත් මේක හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඔයාට ආදරයෙන් කියන්නේ බය වෙන්න නෙමේ මේ මුත්‍රා UFR එක කරගන්න. මොකද ඒකෙදී ඔයාට විස බීජයක් තිබුණොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මුත්‍රාසාධනයක ලක්ෂණ විදිහට මුත්‍රා කිරීමේදී වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවීම, ඒ වගේම නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය, මේක එතකොට අපි දන්නවා ගර්භණී කාලයේදී වෙන අපහසුතාවයක් කියලත්, ඒ වගේම යටිබඩේ හෝ කොන්දේ කැක්කුමක් ගැන පැමිණිලි කරනවා. සීතල කරලා උණ ගතියක් එනවා කියලා අම්මලා කියනවා. ඉතින් මේවා තමයි මුත්‍රා ආසාදනයක ලක්ෂණ වෙන්නේ. ඉතින් මෙහෙම මුත්‍රා ආසාදනයක් ඔයාට ආවොත්, එහෙමත් නැත්නම් UFR එකකින් ඔයාට මුත්‍රා විස බීජ තියෙනවා කියලා කිව්වොත්, ඔබ කරන්නට ඕනේ කලබල වීම, බය වීම නෙමෙයි. ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමාට මේ රිපෝට් එක පෙන්න ගන්න. එහෙම පෙන්නුවාම යූරින් කල්චර් එකක් දෙයි. ඒ වගේම ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඔබට කරන්නට පුළුවන් වතුර බොන්න පැය කාලයකට අඬ කෝප්ප කාලක් විතර චුට්ට වතුර බොන්න. ඔයාට රස්නෙන් වතුර බොන්න පුළුවන් නම් රස්නෙන් වතුර බොන්න. මද රස්නෙට එහෙම මද රස්නෙට වතුර බීවා කියලා ඔයාගේ බබා පිච්චෙන්නේ නැහැ. බබා ඉන්නේ ගර්භාෂයේ. ඒ වගේම තමයි ඔබ මේකෙන් කලබලයට හෝ බියටපත් විය යුතු නැහැ. මේකෙදි ඔයාට මුල් සති ගණන් කියන්නේ කාඩ් එක ලියනකොට, ඒ කියන්නේ සති 12ට අඩුවෙන්, ඒ වගේම සති 18 සහ 18 20 ආසන්නයේදී සහ ආයෙත් සති 28 සහ නැවත අවශ්‍ය වුණොත් මුත්‍රා යූරින් ෆුල් රිපෝට් එකක්. ඒ කියන්නේ මුත්‍රා සම්පූර්ණ මුත්‍රා වාර්තාවක් ඔබට ගැනීමට නියම කරයි. ඉතින් ඔබ ප්‍රමාද නොකර ඒ රිපෝට් එක ගන්න. මොකද ඒකෙන් ඔයාටත් ඔයාගේ දරුවටත් අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ආදරයෙන් ඉල්ලනවා ඔයාට තියෙන ගැටලුවක් තිබේ නම් ඒක කමෙන්ට් එකක් විදියට සටහන් කරන්න. තව කෙනෙකුටත් මේක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරලා තව කෙනෙක්ට බලන්න උදව් කරන්න. ඒක තව බබෙක්ගේ සහ අම්මෙක්ගේ ජීවිතය ආරක්ෂා කිරීමක් වෙනවා. ඉතින් හැමෝටම ස්තුතියි.